හයි කොහොමද ඔයාලට? ඔන්න මං අද ඔයාලට කියලා දෙන්නේ හැමදාම හොදිම හදන්නේ නැතුව මාළු හරීම රසට උයන විදිහක්. ඉතින් මේ මාළු තෙල් විනාකිරි. ඉතින් මේ මාළු තෙල් විනාකිරි හරිම රසයි. මේ තෙල් විනාකිරි අපිට ෆ්‍රයිඩ් රයිස්, කහබත්, සුදුබත් ඕනම දෙයක් එක්ක කන්න ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ රසම රස තෙල් විනාකිරි එක කොහොමද හදාගන්නේ කියලා. මම කෙලවල්ලු මාළු ග්‍රෑම් 350ක් ගත්තා. මම දැන් ගත්තු මාළු ටික මැටි ඇතලියකට දාගන්නවා. අපි මේ ටික දැන් තඹ ගන්න යන්නේ. දැන් ඒකට මම ලුණු කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. කහ කුඩු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්නවා. දැන් විනාගිරි මේස හැඳි 2මාරක් එකතු කරගන්න. ගමිරිස් කුඩු තේ හැන්දකට පොඩ්ඩක් අඩුවෙන් වගේ එකතු කරගන්න. දැන් තඹ ගන්න පුළුවන් තරමට වතුර එකතු කරගන්න. අපිට මේ වතුර ටිකෙන් හැදෙන ස්ටොක් එකක් ඕනේ නිසා වතුර පොඩ්ඩක් මේ වගේ ගානට එකතු කරගන්න. දැන් ලිපෙන් තියාගෙන මේ දාපු දේවල් ටික පොඩ්ඩක් වතුර වල හොඳට කවලම් කරගන්න. දැන් මූඩියකින් වහලා මාළු ටික හොඳට තඹ ගන්න. ඔන්න දැන් අපේ මාළු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් ඔයාලා මේ මාළු ටික පෙරා ගන්න ඕන. මාළු කෑලි වෙනමයි ස්ටොක් එක වෙනමයි ගන්න ඕන. ඔන්න මේ තියෙන මාළු ස්ටොක් එක. ඉතින් මේ ටික විසි කරන්න එපා. මේකෙන් තමයි තෙල් විනාකිරි එකේ ගොඩාක් රස එන්නේ. මම මෙතන අරන් තියනවා ලූණු ගෙඩි දෙකක ලූණු මෙන්න මේ වගේ ලොකු කෑලි වලට මේ වගේ පෙත්ති ගැලවෙන්නේ නැති විදිහට මේ වගේ පෙත්ත කපාගෙන තියෙන්නේ. මේ ඔක්කොම එහෙමයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තක්කාලි ගෙඩි දෙකකුත් මේ වගේ ලොකු පෙති කපාගෙන තියෙනවා. මාළු මිරිස් කරලක් මෙන්න මේ වගේ ඇන්ගල් එකකට කපාගෙන තියෙනවා. අම්මිරිස් කරල් 4ක් වගේ මෙන්න මේ විදිහට දෙකට මැදින් පලාගෙන තියෙනවා. ඊට පස්සේ රම්පේ කෑලි ටිකක් අරන් තියෙනවා. අපි මේ තෙල් විනාකිරි හදන්නේ විනාකිරි දාලා නැතේ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මැටි ඇතලියක් ගන්න. මම මෙතන තෙල් මේස හැන්දක් වගේ එකතු කරගෙන තියෙනවා. ඒකට මම ඉඟුරු සුදු ලූණු පොඩිවට තලාගෙන තියෙනවා. ඒ ටික එකතු කරගන්නවා. දැන් මේ එකතු කරගත්ත ඉඟුරු සුදු ලූණු ටික පොඩි වෙලාවක් බැද ගන්න. ඔන්න ඉඟුරු සුදු ලූණු ටික බැදීගෙන එනකොට මම කෑලි මිරිස් තේ හැන්දක් වගේ එකතු කරගන්නවා. දැන් චුට්ටක් ඔයාලා මිරිස් ටික කවලම් කරගන්න තෙල් එකේ මේ විදිහට. මාළු මිරිස් ටිකයි රම්පි කෑලි ටිකයි අම්මිරිස් කරල් ටිකයි එකතු කරගන්නවා මුලින්ම. මොකද මාළු මිරිස් එහෙම තැම්බෙන්නේ නැතුව තිබ්බහම වැදෙන්නේ නැතුව තිබ්බහම තෙල් විනාකිරි එකේ රස එන්නේ නැහැ. ඒ නිසා කලින් අපි දාගන්න ඕන. දාගෙන අම්මිරිස් මාළු මිරිස් ටිකක් තෙලේ බැද ගන්න ඕන. අපි තක්කාලි ලූණු ටික දැම්මම එකතු කරගන්න නැහැ. මොකද ඒ ටික තැම්බිලා වැඩි වෙන එතකොට තෙල් විනාකිරි එක ලස්සන නැහැ. ඒ වගේම අපි තෙල් විනාකිරි බෙදා ගන්නකොට බෙදාගන්නේ ලූණු කෑල්ලයි තක්කාලි පෙත්තත් එක්ක මාළු කෑල්ලක් හොදිත් එක්ක ඒ විදිහට තමයි අපි සර්ව් කරන්නේ. ඒ නිසා ලූණු තක්කාලි ටික පස්සේ එකතු කරගන්න. මං ඔයාලට මුලින් කිව්වනේ අර අපි මාළු තම්බලා ඉතුරු කරගත්තු මාළු ස්ටොක් එක විසික් කරන්න එපා කියලා. දැන් මං එන්නේ ස්ටොක් එක තමයි දැන් මේ තෙලට එකතු කරගන්නේ. දැන් ඔයාලා පොඩි වෙලාවක් මේ මාළු මිරිස් සම මිරිස් ටික මේ විනාකිරි ඒ ස්ටොක් එකේ තම්බ ගන්න. දැන් ඔයාලා මේකට අබ කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න. ඔයාලට මේකට අබ ක්‍රීම් ගන්නත් පුළුවන්. අබ විනාකිරි වල ගලේ අඹරලා ගන්නත් පුළුවන්. අමු 3-5 කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. මම ලුණු කුඩු පොඩ්ඩයි දැන් මෙතෙන්දී එකතු කරගන්නේ. අපේ මාළු ස්ටොක් එකෙත් ලුණු ගතිය තියෙන නිසා. දැන් ඔන්න අපි එකතු කරගත්ත දේවල් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මම දැන් ඔන්න මේ වෙලාවේ තමයි ලුණු ටික එකතු කරගන්නේ. ලුණු ටික ඔක්කොම මම එකතු කරගන්නවා. ඉතින් අපි මේ ගොඩක් වෙලාවට try කරන්න ඕන මේ පෙත්ත ලුණු පෙත්ත ලිහෙන්නේ නැතිව මේ මාළු කරි එක හදා ගන්න අපි try කරන්න ඕන. තෙල් විනාකිරි ඒ වගේ තමයි එහෙමයි හදන්නේ. ඉතින් පරිස්සමෙන් හැදිගා ගන්න ඕන. ලුණු ලිහෙන්න පුළුවන්. ඉතින් ලුණු පෙත්ත ලිහෙන්නේ නැතිව තමයි මේක ලස්සනට හදාගන්නේ.
දැන් මම විනාඩියකින් වගේ මාළු ටික එකතු කරගන්නවා. මාළු ටිකත් එකතු කරගත්තට පස්සේ ඔයාලා මේක පොඩ්ඩක් කවලම් කරගන්න. ඉතින් හරි පරිස්සමින් කරගන්න මේ වැඩේ. ලුණු ටික ලිහා ගන්නේ නැතුව, රවුන්ඩ් ටික ලිහා ගන්නේ නැතුව පරිස්සමින් හැදිගා ගන්න. දැන් ඔන්න මම මේකට පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. පොල් කිරි ගොඩාක් එකතු කරගන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි පොල් කිරි එකතු කරගන්නේ. ඉතින් පොල් කිරි ගොඩාක් එකතු කරගන්න එපා. එතකොට රස නැහැ. ඉතින් ඔයාලට මේක පොල් කිරි නැතුව හදා ගන්නත් පුළුවන්. අර ස්ටොක් එක ටිකක් වැඩිපුර හදාගෙන උකු වෙන්න ඔයාලට හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට පොල් කිරි ටිකක් එකතු කරගත්තාම ගොඩක් රසයි. ඒ නිසා මම පොල් කිරි චුට්ටක් එකතු කරගන්නවා. දැන් ඔයාලට මේක හැන්දෙන් ටිකක් කවලම් කරන්න ගියොත් එහෙම මේක පොඩි වෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් හට්ටිය දෙපැත්තට පොඩ්ඩක් හොලවලා මේ ටික එහෙට මෙහෙට කරගන්න පුළුවන්. ඕනේ දැන් මම තක්කාලි ටික එකතු කරගන්නවා. තක්කාලි ටික ওই විදිහට අන්තිමේටම තමයි එකතු කරන්නේ. එතකොට තමයි තෙල් විනාගිරි එක ගොඩාක් ලස්සනට එන්නේ. ඉතින් ඔයාලා සර්ව් කරද්දි මතක ඇතුවම මාළු කෑල්ලයි තක්කාලි පෙත්තයි ලුණු පෙත්තකුත් එක්ක සර්ව් කරන්න මතක තියාගන්න. තක්කාලි ටික එකතු කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට තක්කාලි පෙති පොඩ්ඩක් යට කරගන්න. කිරිවල පොඩ්ඩක් අපි මේක තඹ ගන්නයි මේ විදිහට කරන්නේ. ගොඩක් මේක තඹ ගන්න නැහැ බැරි වෙනකන්. චුට්ටක් තැම්බෙන්න ඕන. ඔන්න විදිහට පොඩ්ඩක් යට කරගන්නවා. තක්කාලි ටිකත් එකතු කරගත්තට පස්සේ දැන් ඔයාලා මේ දාපු කිරි ටික හොඳට උණු කරගන්න ඕන. දැන් ඔයාලට අන්තිමටම කරපිංචත්තක් එහෙම කඩලා අරගෙන උඩින් දාගන්න පුළුවන්. දැන් ඔයාලට ලුණු එහෙම බලලා ලුණු මදි නම් එකතු කරගන්න පුළුවන්. ඔයාලට කැමති නම් මෙතෙන්දි ගම්මිරිස් එකතු කරගන්නත් පුළුවන්. තව පොඩ්ඩක් සැරට ඕන නම්. මම ගම්මිරිස් එකතු කරේ නැහැ. ඔයාලා ලුණු ගම්මිරිස් ඒව බලලා ඔයාලා එකතු කරගන්න අවශ්‍ය ප්‍රමාණවල්. දැන් ඕනේ කිරි ටිකත් පැහැලා මෙන්න මේ වගේ ගානට උක්කුවට ආවට පස්සේ ඔයාලා තෙල් විනාගිරි එක ලිපෙන් අයින් කරගන්න. ඉතින් තෙල් විනාගිරි කියන්නේ ගොඩාක් හොදි තියෙන හදන එකක් නෙමෙයි. ඉතින් අපි තෙල් විනාගිරි එක සර්ව් කරන්නේ මෙන්න මේ විදිහට මාළු කෑල්ලයි තක්කාලි පෙත්තයි ලුණු පෙත්තක් එක තමයි හොදි ටිකක් එහෙම දාලා අපි සර්ව් කරන්නේ. ඉතින් මේ තෙල් විනාගිරි කියන්නේ හරියම රස කෑමක්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලන්න මේ විදිහට. හදලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. කොහොමද ඔයාලට රසට හදාගන්න පුළුවන් වුණාද කියලා. එහෙනම් ඉතින් ආයි වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.